හලෝ ළමයි කොහොමද? ඔයාලා ආදරෙන් අදත් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද බලමු ගෙදරදීම එළවලු රොටි හදාගන්න විදිය. තෙල් ගොඩක් යන්නේ නෑ මේකට. මුලින්ම පාන්පිටි ටිකක් මේ විදියට භාජනයකට දාගන්නවා. මම එළවලු රොටි 5-6ක් වගේ හැදුවා. ගොඩක් නෙමෙයි ස්වල්පයක් වගේ පාන්පිටි දාගත්තාම ඉතින් මේ ප්‍රමාණයට වගේ 5-6කට නම් ඒකට මේ ලුණු දැම්මා. ඊට පස්සේ ඉස් චුට්ටක් දැම්මා. ඇස්ට්‍රා දැම්මා. සීනි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඇල් අතරින් පොඩ වතුර එකතු කරන්න ඕන. මේ විදියට අනා ගන්න තමයි ඕන. ගෙමින් වතුර එකතු කරන්න ඕන පරිස්සමෙන්. මේ විදියට අනලා අතේ ඇලෙන්නේ නැති ගානට මෙන්න මේ විදියට හරිම සොෆ්ට් විදියට ගුලියක් හදාගන්න තමයි ඕන. මේක පිපෙන්න අරින්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ පොඩි කෑලි වලට කඩලා තෙල් වලින් අනලා ඉවර වෙලා ලන්ච් ෂීට් එකකින් වහලා පැය භාගයක් වගේ තියලා තියන්න. ඊට පස්සේ අපි පිරවුම හදාගන්න. ඔයාලට කැමති මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. මම ගත්තා ලුණු ගත්තා, ලීක්ස් ගත්තා, මේ තියෙන කහ බතල ඒවා හරිම ගුණයි කියනවා. මම ඒව ගත්තා. ආමාළු කෑල්ලක් තම්බලා ගත්තා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩාගත්තා. අර ටික පොඩි කෑලි වලට මේ පොඩි කරගත්තා. ඊට පස්සේ මේ මම කරන්නේ පිරවුම හදාගන්න විදිය තමයි මේ තියෙන්නේ. චාච්චියක් අරගෙන තෙල් ටික රත් තීගෙන එනකොට මුලින්ම දාන්න ඕන සුදු ලුණු, රතු ලුණු දාලා ඒ ටික බැදීගෙන එනකොට අවු මිරිස් දාන්න හරිම රසයි. ඊට පස්සේ කාර පුංචා, රම්පේ ඒ ටික දාන්න. එනසල් කරලකුත් දාගත්තොත් රසයි. ඊට පස්සේ ඔයාලා දාන පිරවුම එකට දාගන්න. මම දැම්ම ලීක්ස් දැම්මා. ඊට පස්සේ මේ දාන්නේ මාළු තම්බලා පොඩි කෑලි වලට කඩලා තමයි මේ චාච්චිය තනිප් පැත්තේ දාලා තමයි මේ කලවම් කරන්න ඕන ටිකක්. තෙලේ කලවම් කරලා මෙන්න මේ විදියට ලුණු සල්පයක් ඊට පස්සේ ඒකට එකතු කරගන්න ඕන. පස්සේ ලුණු එකතු කරන්න එපා. එතකොට රස බෑ. මේ මිරිස් කුඩු මම එකතු කරා. මිරිස් කුඩු ටිකත් එකතු කරලා මේ විදියට හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ තම්බලා පොඩි කරගත්ත අල හරි මම ගත්තේ කහ බතල ඒ ටිකත් මේ විදියට එකතු කරන්න ඕන. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු ටිකක් මම එකතු කරා. කැමති නම් 3-5 කුඩු ටිකකුත් නම් එකතු කරගන්න පුළුවන්. මේ එකතු කරන්නේ ගම් මිරිස් අනිවාර්යෙන් එකතු කරන්න. ඒ වෙලාවෙම කොටාගත්තේ ඒව නම් ගොඩක් රසට හිටිනවා. ඊට පස්සේ රොටිය මේව කරන්න තමයි හදන්නේ. දැන් රොටිය හොඳට පිපිලා මේක කරගෙන ඒකේ පාන් පිටි ගාලා ඉවර වෙලා මේ විදිහට හරිම සොෆ්ට් විදියට එනවා. හරිම ලේසි ඒක. ඊට පස්සේ අතට තෙල් ටිකක් ගාලා තෙල් ගොඩාක් මේ විදියට තෙලේ දාලා තියන්න එපා. අර කඩවල් වල වගේ තෙල් ගොඩක් කන්න ඕනේ නැහැ. මේ විදියට එමින් මේව කරලා පිරවුම මේ විදියට තියලා ඔයාලට කැමති හැඩයකට නවා ගන්න පුළුවන්. පොඩි ළමයටත් හදලා දෙන්න පුළුවන්. පෝෂණීය විදියටත් හදලා දෙන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තෙන් හැමින් නවා ගන්න තියෙන්නේ. තෙල් ගාලා තියෙන හින්දා කැඩෙන්න බලන්නේ නැහැ. ඒ කියන්නේ මේ සොෆ්ට් විදියට තුනී විදියටම මේව කරන්න එපා. රොටි හදාගන්න එපා. චුට්ටක් ඝනකම විදියට හදාගන්න. ඊට පස්සේ ෆෑන් එක ලිපේ තියලා ෆෑන් එක රත් වීගෙන එනකොට ෆෑන් එකේ පොඩ්ඩක් විතර තෙල් සල්පයක් ගන්න. නැත්නම් මේක ඇලෙන්න බලනවා. චුට්ටක් ගන්න. මේකේ තියෙනවා. ඒනොට තෙල් චුට්ටක් ගන්න ෆෑන් එකේ. මේ විදියට මේ රොටිය පුච්ච ගන්න තමයි තියෙන්නේ. දෙපැත්ත දාලා පුච්ච ගන්න දෙනවා. හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මෙන්න මේ විදියට එහා පැත්ත මෙහා පැත්ත දාලා හදාගන්න තමයි තියෙන්නේ.
අවසානයේ මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි මසයි සෝස් ටිකක්